ඔබේ ප්‍රොඩක්ට් එක ඔබේ පාරිභෝගිකව මිලදී ගන්නේ ක්වලිටි එකකින්ද කියලා ඔබ හිතනවා නම් ඔබට වැරදිලා. ඒක එහෙම නෙමෙයි. ඇත්තටම ඔයාගේ ප්‍රොඩක්ට් එක පාරිභෝගිකයා මිලදී ගන්නේ විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක පෙළඹවීමක් හින්දා. ඔබ ඒ ගැන දන්නවද? මම ඒ ගැන වටින රහස් දෙකක් කියලා දෙන්න. පළවෙනි ටෙක්නික් එක තමයි නියුරල් කපලින් කියලා කියන්නේ. මොකද්ද මේ නියුරල් කපලින් කියලා කියන්නේ? හැමතිස්සෙම පාරිභෝගිකයට ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ක්වලිටිස් ටික ගැන ගුණාංග ටික ගැන විස්තර කියනකොට එයාගේ මොලේ ක්‍රියාත්මක වෙන්නේ මේ ගුණාංග විශ්ලේෂණය කරන කොටස විතරයි. එහෙම නැතුව ඔබේ පාරිභෝගිකයා මුහුණ දෙන අභියෝගයක් ගැන කතාවක් ඔයා එයාට කිව්වොත්. ඒ වගේ කතාවක් එයාගේ පේන් පොයින්ට් එක ගැන කතාවක් ඔයාට කිව්වොත්. අන්න එතකොට ඔබට පුළුවන් වෙනවා ඉලක්කගත පාරිභෝගිකයන්ගේ මනසේ තව ඒරියා එකක් ටච් කරන්න. මෙන්න මේ chance එක ගන්න පුළුවන්. මේකට තමයි අපි නියුරල් කපලින් කියලා කියන්නේ. හැමතිස්සෙම ඔයාගේ ප්‍රොඩක්ට් එක ඔයාගේ ඉලක්කගත පාරිභෝගිකයන්ට විකුණන්න යන්න එපා. විකුණන්න යන්න එපා. ඔයාගේ ප්‍රශ්නේ පාරිභෝගික ඉලක්කගත පාරිභෝගිකයගේ තියෙන ප්‍රශ්නේ ඔයාගේ ප්‍රශ්නයක් විදියට අරගෙන අන්නේ ප්‍රශ්නය ගැන පාරිභෝගිකයට තියෙන හැඟීම ඔයා අයත් එක්ක ෂෙයා කරගන්න. එතකොට පාරිභෝගිකයා හැමතිස්සෙම ඔයාගේ බ්‍රෑන්ඩ් එක එයාගේ මිතුරෙක් බවට පත් කරගන්නවා. ඔන්න පළවෙනි ටෙක්නික් එක. දෙවෙනි රහස තමයි ෆ්‍රැට්ෆුල් ඉෆෙක්ට් එක. මේකෙන් මොකද්ද කියන්නේ? ඒ කියන්නේ මතක තියාගන්න බ්‍රෑන්ඩ් එකක් විදියට හැමතිස්සෙම පර්ෆෙක්ට් වෙන්න හදන්න එපා. මොකද 100% පර්ෆෙක්ට් බ්‍රෑන්ඩ්ස් වලට ඉලක්කගත පාරිභෝගිකයෝ කන්සියුමර්ස්ලා පයයි. මොකද එතකොට 100% පර්ෆෙක්ට් වෙන්න ගියපුවාම ඔයාගේ තියෙන හියුමන් ක්වලිටි එක ඔයාගේ බ්‍රෑන්ඩ් එකෙන් නැති වෙලා යනවා. මොකද සාමාන්‍ය මිනිස්සුෙකුට වරදින්න පුළුවන්. ඒකේ හින්දා මතක තියාගන්න. ඔයාගේ බ්‍රෑන්ඩ් එකෙත් මොනවා හරි අතපසුවීමක් වුණොත් ඒ වෙනුවෙන් පාරිභෝගිකයන්ගෙන් සමාවිල්ලන්න. ඒක වරදක් විදියට ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒකෙන් ඔයාගේ බ්‍රෑන්ඩ් එක ඔයා ගැන තියෙන ට්‍රස්ට් එක තව ගොඩක් වැඩි කරගන්නවා. මතක තියාගන්න මම රහස් දෙකක් කිව්වා. ඉතින් මනෝවිද්‍යාත්මකව ඔයාගේ පාරිභෝගිකගේ මයින්ඩ්සෙට් එක වින් කරන බ්‍රෑන්ඩ් එකක් හදමු.